PlayStation State of Play එක මීට දවස් දෙකකට කලින් තිබ්බා. ඉතින් ඒකෙදී අපිට දැනගන්න ලැබුණා අලුත් ගේම්ස් ගැන ලොකු නිවුස් කීපයක්ම. ඉතින් මට හිතුණා මේකේ කතා කරපු හැම ගේම් එකක් ගැනම ලංකාවේ අපිට සිංහලෙන් එක්ස්ප්ලනේෂන් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මේ ගේම්ස් කවද රිලීස් වෙන්නේ සහ මගේ honest opinion එක මේවා ගැන. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඔයා මේ ගේම්ස් ප්ලේ කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවද කියලා. ඉවෙන්ට් එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණ ලොකුම ගේම් එක තමයි Marvel's Wolverine. ඉතින් මම නම් මේක ගොඩක් excited play කරන්න. මේක හදන්නේ Insomniac Games වලින්. Insomniacලා අපිට අන්තිමට දීපු ගේම් එක තමයි Marvel's Spider-Man 2. ඉතින් මේ ගේම් එක ඉතින් කතා කරන්න දෙන්නේ ආයි සුපිරියක්ම තමයි. ඉතින් මේකත් අපිට ට්‍රේලර් එකේ බලා ගන්න පුළුවන් විදියට සුපිරියක්ම තමයි. Spider-Man franchise එක play කරපු කෙනෙක් දන්නවා. ඉතින් ඒක අර fighting අනම්මනම් ගොඩක් තිබ්බ ගේම් එකක් වුණාට violence එහෙම ලොකුවට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් ඒකටත් හරියන්න Wolverine නම් සුපිරියටම දීලා තිනවා. ඉතින් ගේම් ප්ලේ එක බලා ගන්න පුළුවන් හැම තැනම violence ම තමයි තියෙන්නේ. violence blood වලින් පිරිච්ච games වලට ආස කෙනෙක් නම් ඉතින් ආයි කියන දෙයක් නෑ. Wolverine ඒ ඔක්කොගෙම සමන්විතයි. ඉතින් අපිට හම්බුණා proper gameplay reveal එකක්. කලින් අපිට තිබුණේ cinematics ට්‍රේලර් එකක් විතරයි. කොම්බැට් ස්පට්ම බ්‍රූටල් විතරක් නෙමෙයි මේකේ ඩීටේල්ස් උත් ගොඩක් තියෙනවා වගේ තමයි පේන්නේ. මම දැක්ක එක ඩීටේල් එකක් තමයි Wolverine වතුර උඩින් ඇද්දියාගේ තියෙන ඇගේ තියෙන ලේ ටික හේදිලා යනවා වගේ. ඒක ස්මෝල් ඩීටේල් එකක්. ඉතින් මේ වගේ තවත් ගොඩක් ඩීටේල් ඇති. ගේම් එක ලොන්ච් වෙන්නේ සැප්තැම්බර් 15. ප්‍රී-ඕඩර්ස් දැන් ඕපන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ප්‍රී-ඕඩර් කරන්න පුළුවන්. ඉතින් කමෙන්ට් එකක් දාන්නවත් excited නම් Wolverine play කරන්න. ඊළඟට මේ ඉවෙන්ට් එකේ දැනගන්න ලැබුණු ලොකුම සර්ප්‍රයිස් එක තමයි God of War Faye. ඉතින් මේකේ ඇත්තටම Kratos and Atreus විදිහට නෙමෙයි ප්ලේ කරන් තියෙන්නේ. එයාලගේ අම්මා විදිහට Faye විදිහට. ගේම් එක ඇත්තටම කියන්න තරම් වරදක් නැහැ. අපිට ඇත්තටම මේ cinematics නෙමෙයි actual gameplay එකේ footages තමයි මේ trailer එකේ බලා ගන්න හම්බුනේ. graphics නම් මනම් ගැන නම් ඉතින් කියන්න තරම් වරදක් පේන්නේ නැහැ. නමුත් ඉතින් මේකේ story එක කොහොම වෙයිද කියලා ඉතින් හිතා ගන්න අමාරුයි. ඔය ඉන්ටර්නෙට් එකේ දැක්කොත් කට්ටියගේ opinion ඉතින් ගොඩක් කට්ටිය මේක ගැන එම හොඳ ප්‍රතිචාර දාලා තිබුණා කියලා කියන්න අමාරුයි. ඉතින් හැබැයි මම නම් ඉතින් මේක ප්ලේ කරන්න ලොකු excitement එකක් තියෙන ගේම් එකක් නෙමෙයි. මේකේ release date එක තාම අපිට හම්බුනේ නැහැ. ඉතින් බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. තවත් අලුත් ගේම් එකක් ගැන තොරතුරු ඒ වගේම දැනගන්න ලැබුණා. Stuntman Hollywood. මේ ගේම් එකේදී ඔයාලට ප්ලේ කරන් තියෙන ස්ටන්ට් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. එතකොට ඔයාලට මූවි ක්ලිප්ස් එකක් හරි මොකක් හරි දීලා එතකොට ඒ එක්සැක්ට් විදියට ස්ටන්ට් එක පර්ෆෝම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් රේසින් ගේම්ස් ෆෑන් කෙනෙක් නම් මං හිතනවා මේක ගොඩක් සුපිරි ගේම් එකක් වේවි කියලා. මේකට තාම රිලීස් ඩේට් එකක් අපිට හම්බුනේ නැහැ. ඊළඟ ගේම් එක තමයි Dune Awakening. ඉතින් මේක open world ගේම් එකක් කියලා තමයි ආරංචිය. open world ගේම් එකක් වගේම මේක multiplayer ගේම් එකක්. හැබැයි මේකේ single player mod එකකුත් තියෙනවා කියලා කියනවා. එතකොට කියන්නේ තනියෙන් play කරන කැමති කෙනෙක් නම් online ගේම් එක play කරන්නේ නැතුව ඉතින් ඒ කට්ටියටත් mod එකක් තියෙනවා කියලා තමයි මේක ආරංචිය. Dune movies බලලා තියෙනවා නම් නැත්නම් පොත් කියවලා තියෙනවා නම් ඉතින් ඒ world එක මත තමයි මේ ගේම් එක ගොඩනැගිලා තියෙන්නේ. මේ ගේම් එක ඉතින් ෂෙඩියුල් කරලා තියෙන්නේ සැප්තැම්බර් 22ට. ඊළඟට ඉතින් අපි හැමෝම බලාගෙන හිටපු ගේම් එකක් Tomb Raider Legacy of Atlantis. ඉතින් මේකත් ඉතින් මේ අවුරුද්දේ මුලත් ඉතින් මේකට ට්‍රේලර් එකක් ආවා. ඉතින් රිලීස් ඩේට් එකක් තිබුණා. ඉතින් ඔන්න අපිට ඔන්න අන්තිමට රිලීස් ඩේට් එකත් ඇවිල්ලා තියෙනවා. හැබැයි රිලීස් වෙන්නේ ඉතින් ලබන අවුරුද්දේ පෙබරවාරි වල. ඉතින් තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. මේක ගැන ප්ලේ කරන්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක් නෑ. ඉතින් මම නම් මේක අනිවාර්යෙන් ප්ලේ කරනවා. ඉතින් ඔයා කලින් ලාරා ක්‍රොෆ්ට් කියන කැරක්ටර් එකත් එක්ක ප්ලේ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගේම් එකට ඔයා ආස වෙනවා 100% sure. ගේම් එකේ graphics ගැන නම් details ගැන නම් ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑ. සුපිරියක් වගේ පේන්නේ. තව ගොඩක් කාලයක් ඉතින් අපිට බලාගෙන ඉන්න වෙනවා මේක රිලීස් වෙනකම්. ඔන්න horror games වලට ආස කට්ටියටත් අලුත් ගේම් එකක් තියෙනවා. ඒක තමයි Until Dawn 2. මේක first game එකවත් ප්ලේ කරලා ඇති අනිවාර්යයෙන්ම. ඉතින් මේක first game එකට වඩා පොඩ්ඩක් වෙනස් පරිසරයක තමයි මේ පාර සෙටප් කරලා තියෙන්නේ. අර කලින් තිබුණු හිමේ අනම්මනම් ඒ සීන් වලට නැතුව. ඉතින් ට්‍රේලර් එකේ නම් ඉතින් කියන තරම් වරදක් නැහැ. ලස්සන graphics අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හැබැයි ගේම් එක නම් රිලීස් වෙන්නේ ලබන අවුරුද්දේ. තවත් හොරර් ගේම්ස් ගැන නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි Lost Wild. මේක ඇත්තටම සර්වයිවල් ගේම් එකක්. මේකේ ඉතින් ඔය ඩයිනසෝස්ලා හන්ට් කරනවානේ. මේ ඉතින් එයාලගෙන් බේරෙන සීන් එකක් තමයි තියෙන්නේ. ගේම් එකේ ඇට්මොස්ෆියර් එක and cinematics අපිට පේන විදිහට කිසි වරදක් නැහැ. මේ ගේම්ස් වලට අමතරව තින් තව ගේම්ස් කීපයක්ම අපිට බලා ගන්න පුළුවන් වුණා. එකක් තමයි Ace Combat 8. ඉතින් මේක military flying game එකක්. Control Resonant Action and Adventure game එකක්. ඉල් තවත් horror game එකක්. මේකේ trailer එක නම් ඉතින් සමහරක් විට disturbing content උත් තියෙනවා. හැබැයි ඉතින් horror games fan කෙනෙකුට නම් සුපිරියක් වේවි. Silent Hill Townfall තවත් horror game එකක්. Silent Hill කලින් play කරලා තියෙන කෙනෙක් නම් මේකත් ආස වේවි. ඒ වගේම Marathon Season 2 Dynasty Warriors 3 remastered version එකක්. Rayman Legends Retold, Kemory, No Rest for the Wicked, Phantom Blade, ඒ වගේම Onimusha Way of the Sword වගේ ගේම්ස් උත් මේකෙදි බලා ගන්න අපිට පුළුවන් වුණා.
සෝ ඒ තමයි PlayStation State of Play එකේදී අපිට දැනගන්න ලැබුණු හැම ගේම් එකක්ම. මේ කතා කරපු ගේම්ස් වලින් ඔයත් ආසාවෙන් ප්ලේ කරන්න බලාගෙන ඉන්න ගේම්ස් මොනවාද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම නම් Marvel's Wolverine තමයි ගොඩක්ම ආසාවෙන් ප්ලේ කරන්න බලාගෙන ඉන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලවන් ඉතින් අනිවාර්යයෙන්ම සබ් එකක් දාන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.